හොඳයි අද මේ වටිනා පින්කම මේ වෙලාවේදී සූදානම්ව තිබෙන අතරේ හැමෝටම අද මේ නවම් පුන් පොහෝ දිනය සලකාගෙන ජීවිතයට අනුස්මරණීය ආශිර්වාදාත්මක බුද්ධ පූජාමය පින්කමකුත් සෑම පොහොය දවසකම කටාර කලන මිතුරෝ පිරිස විසින් තමන් අඳුරන කල්යාණ මිත්‍රයෝ එකතු කරගෙන දායකත්වයන් වෙන් කරගෙන ඒ සඳහා තමන්ගේ හිත යොමු කරවගෙන විශාල කැපකිරීමක් මේ ඇස් ඉදිරියේ අපට දකින්ට ලැබෙන පින්කමක් බවට පත් කරගෙන ගැනීමට සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම තවත් දවසක් අපි සූදානම් වන්නේ අද මේ සිද්ධ කරගන්න සූදානම් වෙන වටිනා පින්කම සඳහා මුලින්ම හිත සූදානම් කරගන්න, හිත හදාගන්න, පූජාව සකසා ගැනීමට ඒ සඳහා හිත යොමු කරා මෙහෙව්වා. අනිත් හැමෝ එක්කම කතා බහ කරගත්තා. මේ හැම දෙයකම ඇතුලේ අභ්‍යන්තරේ මුල් බැසගෙන තියෙනවා ප්‍රධානවම ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ හිතේ ඇති කරගත්ත පැහැදීම සමග තියෙනවා ශාස්ත්‍රු සංඥාව කියලා එකක්. ඇතැම් ඉගැන්වීම් වල මේ ශාස්ත්‍රු සංඥාව තියෙනවා, ඇතැම් ඉගැන්වීම් වල නැහැ. ඒ කියන්නේ උදාහරණයකට තමන්ට ඉන්න ආධ්‍යාත්මික නායකයා රූපයෙන් දකින්න පුළුවන් කෙනෙක් නෙමෙයි සමහර. ඇතැම් ආගම් වල ඉන්නේ බහුදේවවාදී ගොඩාක් දෙවිවරු වගේ අය. නමුත් මොන කාලේ බැලුවත් බුදුවරු වැඩ ඉන්න කාලයකදී ශාස්ත්‍රුන් වහන්සේ එක නමක් ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ වැඩ සිටිනවා. එතකොට ශාස්ත්‍රු සංඥාව ශාස්ත්‍රු ගෞරවයට බලපාන දෙයක්. ශාස්ත්‍රු ගෞරවය අමතක වෙනවා. අපි බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙනවා. ශාස්ත්‍රු සංඥාව නැති වෙලාවට. බුදුරජාණන් වහන්සේව අතහැරලා නැහැ කියලා සඳහන් වෙනවා. තමන් වඩන භාවනාවත් අසාර්ථක වෙච්ච අතීතේ වැඩ හිටිය උත්තමයෝ ස්වාමීන් වහන්සේ නමකගේ උදාහරණයක් ගත්තොත් දැන් වක්කලි ස්වාමීන් වහන්සේ ජීවිතේ නැති කරගන්නට තරම් භාගතුන් වහන්සේ යන්න කිව්වහම පුදුම සංවේගයක් ආවා කියලා කියනවා. වක්කලි ස්වාමීන් වහන්සේ වගේම තව ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේත් වස් 5ක් යනකම් හොඳට ඒකට කියන අපි ස්වාධීන භික්ෂුවක් හැටියට වැඩෙන්න අවශ්‍ය වෙන දේවල් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ විපස්සනා භාවනා වඩන්න අවශ්‍ය වෙන ඒ සුදුසුකම් ටික මූලික දැනුම ලබා ගන්න ඕනේ. එහෙම ස්වාමීන් වහන්සේ නමක්. ඊපස්සේ භාගතුන් වහන්සේගෙම උපදෙස් අරගෙන යනවා භාවනා කරන්න. ඉතින් එහෙම උන්වහන්සේ ඒ අදහසින් ගියාට පුදුම වැඩේ කියන්නේ චිත්ත සමාධියක් උපදවා ගන්න බැරි වුණා. ආලෝකයක්වත් උපදවා ගන්න බැරි වුණා. ඉතින් ස්වාමීන් වහන්සේට ලොකු අර කලකිරීමක් ඇති වුණා. අනේ මට බැරි වුණානේ කියලා මේ උත්සාහ කරාට කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ නේ කියලා. ඒ වෙලාවේ දැන් අපි හිතන්නේ මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේට වෙන කෙනෙකුට වගේ නම් ඒක අපිට අනුමාන කරන්න පුළුවන්. එක්ක ගිහි වෙන්න ඕන කියලා හිතනවා. නැත්තම් මොනවා හරි තනියම කැලේට වෙලා නිකන් මොනවා හරි පින්ඩපාත කරගෙන හිමින් ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට හිතුණා කියන්නේ අනේ මං ආයෙම යනවා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය
හරීම ලස්සනයි රූප සෞභාග්‍ය සම්පන්න ඒ බුද්ධ ශරීරය දිහා බලාගෙන බණ අහගෙන මං ඉන්නවා කියලා උන්වහන්සේ එහෙම හිතලා නැවත භාගතුන් වහන්සේව වැඩින්න ජේතවනාරාමයට වැඩියා කියලා කියනවා. එතකොට ඒ වගේ මේවා වෙන මොනවත් නෙමෙයි සිත්නේ. කෙනෙකුගේ හිතේ හටගන්න හිතුවිලි හැඟීම් දැනීම් තියෙන අය. එතකොට මේ හිත හදාගන්න උත්සාහවත් වෙන අපි හැමෝම මේ හැඟීම් දැනීම් තියෙන අය. එතකොට අතීතයේ අන්න ඒ වගේ තමන්ගේ මාර්ගය සාර්ථක නොවිච්ච තැනේදීත් බුදුහාමුදුරුවෝ අතහැරලා නැහැ. භාගතුන් වහන්සේව අතහැරලා නැහැ. මේ බුද්ධ ශරීරේ පවා දැක ඉන්න එකවත් සනීපයක්. එච්චර බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න තාක්කල් අපිට සහනයක් සැනසීමක් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒකේ අර්ථය ගැඹුරු අර්ථය ගැන තව පොඩි කරුණු ටිකක් කියන්නම්. ඉතින් බුදුරජාණන් වහන්සේව නිතර සිහිපත් වෙනකොට හිතේ වැඩිලා තියෙනවා භාවනාව මොකක් වුණත් වෙන දියුණුවක් මොන විදියට තිබුණත් නැතත් යම් සිහියක් වැඩෙනවා එතන ඒ වෙලාවේදී. ඒ සිහිය ඥාන සංපයුක්ත වැඩෙනවා නම් අපි කියනවා ත්‍රි හේතුක කුසල් සිතක් කියලා. ඒ කියන්නේ සමහර කුසල් හිතේ හට ගන්න වෙලාවේදී නුවණ නැහැ. ඊකට කියන අපි ඥාන විප්‍රයුක්ත කුසලයක් කියනවා. ඥාණයෙන් තොරයි. පුදුමේ තියෙන්නේ හැම කුසල් හිතකම සිහිය තියෙනවා. සෝබන සාධාරණ චෛසිකයක්. ඔය ඉගෙනගෙන නැති කෙනෙකුට බරක් කියලා හිතන්න ඕනේ මත් දැනුමට එකතු කරගන්න. හැම කුසල් හිතකම හැම හොඳ හිතකම මොකද්ද තියෙන්නේ? සිහිය තියෙනවා. පුදුම වැඩේ තියෙනවා. හැම කුසල් හිතකම අලෝභය තියෙනවා, නොගැටීම, අදෝසය තියෙනවා. අලෝභය තියෙනවා, නොඇලීම, අදෝසය තියෙනවා, නොගැටීම. පුදුමයි. ප්‍රඥාව විශේෂ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒක කොම්පොනන්ට් එකක්. ඒක එහෙම ඇති වෙන්නේ රිවෝඩ් එකක් හැටියට අලෝභය අදෝසය දෙන්න හැම කුසල් හිතකම තියෙනවා. ද්වි හේතුක කුසල් කියලා එකට කියන්නේ. එතකොට එයත් එක්කම ඉන්න කෙනෙක් තමයි සතිය. ධර්මී පැක් එකේ මේ කුසලයක් හොඳ දෙයක් කරන්න හිතන හැම වෙලාවෙම 19 දෙනෙක් ප්‍රධානවම ඉන්නවලු හිට ගන්නවා කියන කුසල් පක්ෂේ. හිතන්නකෝ. අපි දැන් දෙයක් කරන්න ගියාට පස්සේ අපිත් එක්ක 19 දෙනෙක් ඉන්නවනම් අපි නරක දෙයක් කරන්න ගිය වෙලාවේදී ඉච්චර නෑ කියලා කියන්නේ. 19 අකුසලයක් එක්ක හිට ගන්නවා කියලා කියනවා 4 දෙනෙක් අනිවාර්යෙන් ඉන්න මෝහය, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච. ඒක ලෝභ සිතක් නම් ලෝභයයි, ditthiyයි. එහෙම නැත්නම් ලෝභයයි, මානයයි. එතකොට ඔය කියන 6 දෙනා ලෝභ හිතක සාමාන්‍ය එකතු වෙලා හැම හිතක් එක්කම එකතු වෙන කොහොමත් ඉන්න 6 දෙනෙක් ඉන්නවා 7 දෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ නමකගේ චිතක පවා ඒ 7 දෙනා පහළ වෙනවා චිත්ත සාධාරණ. එතකොට විතක්කේ ਵਿਚාරයේ වගේ චෛසික ටිකක් තියෙනවා. නමුත් හැම තිස්සෙම බලවතා වෙන්නේ කුසල් හිතක් හටගත්තාම චෛසික ගොඩාක් වෙනවා එකපාර. 38කින් කියනවා ඒක සාමාන්‍ය ලෞකික හිතකදී 36ක් කියනවා. එතකොට හොඳම හොඳ අය ඒ කියන්නේ සෝබන හොඳ කට්ටිය 16 දෙනෙක් හිට ගන්නවා කියනවා. එතකොට අපි මොන හොඳ දේ කරන්න ගියත් හිතේ ඇල්ම නැති වෙනවා ඊළඟට ගැටීම නැති වෙනවා. ලෝභ අදෝස දෙක පවතිනවා කියලා කියනවා. ඒ කියන්නේ හිතේ පීඩාවක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් පසුතැවීමක් තියෙනවා නම් තරහක් තියෙනවා නම් ඒවා මොලේ නැතුව කරත් අවබෝධයක් නැතුව කරත් හොඳ දේ ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව කරනවා කියන එකට මේ ප්‍රඥාව ඥාණයෙන් යුක්තව ඥානය දෙනවා කියන්නේ නුවණ. හැබැයි අවබෝධයක් නැතුව කරත් ඒ වෙලාවේදී කුසලයක් නම් හිතේ නොයල්මක් තියෙනවා. ඒ වගේම ගැටීමෙන් තොර වෙච්ච නොගැටීමේ සිතුවිලි පහළ වෙනවා කියලා. සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ
ස්වභාව දෙකක් කන්ට්‍රාස්ට්. ගැටීම තියෙන වෙලාවේදී පිනක් කරන්න හිතලා ඒ වේදනාවකින් ඉන්න වෙලාවේදී පිනක් කරන්න හිතනකොට ඒක දිය වෙලා යනවා. ඒක තමයි හැටි. ඒක තමයි මෙතන බුදුදහමේ තියෙන විද්‍යාව. ඒක අමුතු අර මායාත්මක මේ නිවීමක් නෙමෙයි. ඒක දැනෙ දැනෙ නිවෙන දෙයක්. ඒක ප්‍රායෝගිකව විද්‍යාත් ඒකේ තියෙන විද්‍යාව පෙන්වලා දෙන්න පුළුවන් මේ වගේ. එතකොට ඒ හැම තිස්සෙම තියෙන එකක් තමයි මොකද්ද? සතිය. හැම කුසලයක් කරද්දිම තියෙනවා. අඩු වැඩිකම් ඇතුව නමුත් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. විශ්වාසයෙන්ම කියන්නේ තියෙනවා. නැති වෙන්න පුළුවන්ද කුසල් හිතක? නැති වෙන්නේ අනිවාර්යෙන් තියෙනවා. හැබැයි සමහර වෙලාවට සතිය දුර්වලයි. නමුත් නැති වෙන්නේ. කැමැත්තෙන් උමනාවෙන් ගෞරවයෙන් කරනකොට වැඩි වැඩියෙන් සිහිය උපදිනවා. ඒකට සම්බන්ධයි. එතකොට ඔන්න ඔය කියන සිහිය උපදින්නට උදව් වෙනවා කියලා කියනවා. අපි ඒ අදාළ හොඳ දේ කිරීම සඳහා හිතත් එක්ක හටගන්න තවත් දෙයක් තියෙනවා සංඥාව කියලා එකක්. එතකොට ඒ සංඥාව බුද්ධ පූජාවක් හදන්න නම් මල් පූජාවක් කරන්න නම් දානයක් දෙන්න නම් එතකොට අරමුණු වෙන දේවල් තමයි බුදුරජාණන් වහන්සේ කියන සංඥා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවට. එතකොට අද ඇහැට දැක්කේ නැතත් කවදාක හරි අවුරුදු 2500කට හරි මේ බුදුහාමුදුරුවෝ කියලා උත්තමයෙක් වැඩ හිටියා කියන සංඥාව අපිට ලැබිලා තියෙනවනේ. මෙච්චර ಗುಣ ඇහෙන් දැක්කේ නැති වුණාට අපි තහවුරු කරගත්තේ නැති වුණාට ඇත්තටම මේ තා කාලයක පහළ වෙච්ච අනුස්සයෙකුට දෙවියෙකුට සමාන කරන්න බැරි ජේෂ්ඨයෙක් ඉඳලා තිනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ මෙච්චර කාලයකට කලින් වැඩ හිටියා. ඒ උන්වහන්සේගේ ඉගැන්වීම තමයි මේ අපි ඉගෙන ගන්නෙ. ඒ විශ්වාසයේ හදවතේ ක්‍රියාත්මක වෙමින් තියෙන දෙයක් තමයි සංඥාව. බුද්ධ සංඥාව. බුද්ධ සංඥාව වැඩෙන තාක් කියනවා සංඥාව උදව් කරගෙන උපදිනවා කියලා කියනවා සතියක්. අන්න ඒකට කියනවා බුද්ධානුස්සතිය කියලා. එහෙනම් සතිය උපදින්න උදව් වෙන්නේ කවුද? එක දිගට අකණ්ඩව එහෙම නැත්නම් නිශ්චිත යම් කාරණාවක් මුල් කරගෙන ඇති වෙන සංඥා ගොඩක් තමයි සංඥාව තමයි ශ්‍රද්ධාව උපද්දවන්න මේ සතිය උපද්දවන්න හේතු වෙනවා කියලා කියන්නේ. ඒක නිශ්චිතවම එකට සම්බන්ධ දෙකක් මේ කියන්නේ. මොකද්ද කිව්වේ? සතිය කියන එක උපදින්න උදව් වෙන්නේ අඛණ්ඩව එහෙම නැත්නම් නොකැඩෙන එහෙම නැත්නම් දීර්ඝව පවතිනා වූ සංඥාවක් තමයි නැත්නම් සංඥා ගොන්නක් තමයි අපට සතිය උපද්දවලා දෙන්නේ. හැබැයි මේක වෙන්නේ මේ කම්බිනේෂන් එක මේ සම්බන්ධතාවයේ වෙන්නේ කුසලයකදී පමණයි. අපි නරක දෙයක් ගැන නැවත කේන්තියක් ගැන ආසාවක් ගැන හිතුවට සිහිය උපදිනවද? නැහැ. එහෙම උපදින්නේ නැහැ. කවදාකවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කුසලයක්ම වෙන්න අවශ්‍ය වෙනවා. කියන හොඳ චේතනාවකින් කරන දෙයක් හොඳ සංඥාවක්. ඒ කියන්නේ පහන් සංඥාවක් ඇති කරගන්න පුළුවන් විදිහේ දෙයක් හිතේ හටගත්තොත් බල්ලෙකුට වතුර ටිකක් දෙන්න ඕනේ කියලා හිතනකොට ඒ අපේ බල්ලා අනිත් බල්ලන්ට මොකටද දෙන්නේ කියලා එහෙම දෙනකොට එතන තියෙනවා තමන්ගේ කියන මමායනයක් එක්ක ඇති වෙන්න ලෝභයක්. එහෙම නැත්නම් ඒක අපිත් කරන්න ඕනේ කියන හැඟීමත් එක්ක බැඳිච්ච පද්ධතියක් හැදිලා තිනවා. ඒක කුසලයකටම කියලා ගන්න අමාරුයි සමහර හැම අවස්ථාවකදී. නමුත් සතෙකුට ආහාර ටිකක් අහම්බෙන් හරි දුප්පත් කෙනෙකුට කෑම ටිකක් දෙන්න කියලා හිතලා හරි ඉඳලා හිටලා පිනක් දහමක් කරන්න ඕන කියලා හිතනකොට ඒ වෙලාවේ හට ගන්නවා සංඥාව සම්බන්ධ වෙන්නේ ඒකේ මූලය වෙන්නේ බුද්ධ ශාසනය නම්. එහෙම නැත්නම් අඩුම තරමේ පිනක් කරගන්න ඕනේ කියන
දේවලුත් එක්ක බැඳිච්ච දෙයක් නම් එතන සංඥාව වෙන්නේ අන්න බුද්ධ ධම්ම සංඝ වගේ රත්නත්‍රය. එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගෙන තවත් අවබෝධය වැඩි වෙන්න ඒ සංඥාව ප්‍රඥාවෙන් පෝෂණය වෙලා තියෙනවා. ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙලා තියෙනවා. නමුත් පොදුවෙන් උදව් කරන්නේ කවුද? සිහිය වැඩියෙන් උපදින තැනට උදව් වෙන්නේ සංඥාව. අන්න බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සංඥාව අපිට අමතක වෙලා ගිහිල්ලා නම් අපි පන්සල් යන්නේ බණ අහන්නේ නැහැ. අපි හොඳ දේවල් කරන ඒවා කාලයක් සමහර කාලවල තියෙනවනේ අමතක වෙලා යන. ඒ මොකද අපේ ඔළුවේ වැඩ කරන සංඥාවන් සමහර විට දියුණු වෙන්න ඕනේ. ජීවිතේ කොහොම හරි හොඳ තැනකට එන්න ඕනේ. මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ කියලා එක එක කාලවල වලදී අපි ජීවිතේ එක එක පැති වලට විසි වෙනවා. එතකොට මේ විසි වෙන විසවීම කොච්චරද කියනවනම් අපිට මේ බුදුහාමුදුරුවෝ ගැන හිත ඉන්න වෙලාවක් කාලයක් නැති තරමටම විසි වෙනවා. ඒ කියන්නේ සංඥාව කියන දේ වෙනස් වෙද්දී සංඥාව කියන දේ විවිධ දේවල් එක්ක සම්බන්ධ වෙද්දි මොකද වෙන්නේ? ඒ සංඥාවට අනුරූප දේවල් වලින් තමයි අරමුණු ඇති වෙන්නේ. සිත හට ගන්න. හැබැයි විශේෂය තියෙන්නේ කුසල් අරමුණක් කුසලයක් මුල් කරගෙන ඇති කරගන්න සංඥාවන් තියෙනවා නම් හාමුදුරු නමක් ස්වාමීන් වහන්සේ නමක් පන්සලක් කියලා හිතනකොටත් ඒ සංඥාව බුද්ධ ධම්ම සංඝ කියන සංඥා. එතකොට මොකද උපදින්නේ? අන්න සතිය උපදිනවා. එතකොට අනිවාර්යෙන් ඒ දේ අඛණ්ඩව නිතර සිද්ධ කරද්දී ඒ තුළ උපදිනවා සතිය බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති කියලා මේ ප්‍රධාන අනුස්සති වැඩෙනවා කෙනෙකුට. නිතර තමන්ගේ හිත දූෂණය කරගන්න නැතුව සංඝයා ඇසුරු කරනවා නම් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනවා නම් එයාලගේ හිතේ අර මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ඔය කියන අනුස්සති වල යම් ප්‍රමිතිය එයාලගේ හිතවල වැඩිලා තියෙනවා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මේවා වැඩිලා තියෙනවා. ඒ හැමතිස්සෙම ශ්‍රද්ධාවත් එක්ක තමයි වැඩ කරන්නේ. ඒතර මේ ලෝකේ අපි වෙන මොනවා හරි වෙන දේවල් දියුණු වෙන්න නොඑක් දේවල් කරන්න අපි උත්සාහවත් වෙනකොට එතන මූලයක් හැටියට ශ්‍රද්ධාව උදව් වෙන්නේ. ශ්‍රද්ධාව මූලයක් හැටියට එන්නේ. එතකොට සල්ලි එකතු කරන්න මොනවා හරි කරන්න අපිට ලෝභය තෘෂ්ණාව තමයි මුල් වෙන්නේ. එතකොට ඒ සම්පූර්ණයෙන්ම වෙනස්. ඔන්න ඔය විදිහට තේරුම් අරගන්න ඕනේ අපි ಗುಣධර්ම වලින් ඈත් වෙන විදිහ, ಗುಣධර්මයන් වලට ලං වෙන විදිහ, ඒවා සියල්ලම අනාත්මීය සිද්ධ වෙන දේවල්. සම්පූර්ණයෙන්ම මේ අනාත්මීයව තමයි අදාළ හේතු ධර්ම ටික ලං වෙනකොට ඒවට අදාළ දේවල් අපේ ස්වභාවය වෙනවා. අපේ හැසිරීම වෙනවා. අපේ ආකල්ප වෙනවා. අපි කියලා අනන්‍යතාවයක් තියෙනවා නම් එයා බවට පත් වෙන්නේ අන්න ඒ අපේ හිතේ හට ගන්න අන්න ඒ ස්වභාවයන් ටික. එතකොට එහෙම අද ඉන්න කෙනා දැන් මේ හිතන කෙනා දැන් මේ මනසේ හැසිරීම මේ චිත්ත ප්‍රවෘත්ති මේ මනෝභාවයන් මේ සියල්ලම උපද්දවන්නේ තව වෙනස් කෙනෙක්. අද ඉඳලා මේ කරන විදිහේ යම් දේවල් එකතු කරගෙන දවසේ නොඑක් හොඳ දේවල් වලට බන ටිකක් අහන්න ඒවට යොමු වෙවි තමන්ගේ හිත හදන්න ගත්තොත් එහෙම වෙනස් හැදෙන්නේ වෙනස්ම ආයම වෙනස් චරිතයක් හැදෙන්නේ. තප පුද්ගලයා නෙමෙයි කියලා අනිත් අයත් කියන්න ගන්න තරමට වෙනස් වෙනවා. ඒතර ඒවා හොඳ විදිහේ හොඳ ගුණාත්මක භාවයන් වල හිතලා සැලසුම් කරලා අකණ්ඩව මගහැරෙන නොදී කරද්දි ඒක තව නිශ්චිත වෙනවා. ඒකේ ගුණාත්මක බව වැඩි වෙනවා. ඒක තමයි අපි මනුස්ස ජීවිතේ වටිනාකම වැඩි කරගන්නවා කියන එකේ අදහස. ඒ නිසා එහෙම අවමය කියලා කියනවා. මිනිමම් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. ප්‍රශස්තම ඔප්ටිමම් තියෙනවා. උපරිමයක් තියෙනවා. මැක්සිමම්. එතකොට අපි හැමෝටම යම් කිසි හදවතට එකඟව ප්‍රශ්න කරන්න පුළුවන් මම මේ ජීවිතයේ තුල මේ අනිත් අය සසරේදී අසංකීය අප්‍රමේය ගණන් සසරින් එතර වෙලා මේ ලබන්නට ඕනේ උපරිම සුවය තමයි මේ දුකින් අත මිදෙන තැන ලැබුවා සාක්ෂාත් කරගත්තා. මම තාම ගල් ගඩොල් වැලි සිමෙන්ති ඊළඟට මේ පස් ගොඩවල් තහඩු ගොඩවල් වාහන ඒවා ඉඩම්
මේවා හැම දෙයක්ම මේ සතර මහා ධාතු ගොඩක් බදාගෙන ඒවා සසරේ නොලබපු දේවල් කියලා හිතාගෙන මේ ඒවා දියුණු කරන්න මේ මුලාවක් නඩත්තු කරනවා. නමුත් ඇත්ත සුවයක් නොලැබෙනවා කියලා දැන දැන තමයි මේ මුලාව පස්සේ මම මේ තාම යන්නේ. එතකොට සතර මහා ධාතු ගොඩක් තමයි කොහෙ ගියත් හම්බෙන්නේ. මිනිස්සෙක් ගත්තත්, ගෑනු කෙනෙක් ගත්තත්, ළමයෙක් ගත්තත් මේ හැම දෙයකම තියෙන්නේ සල්ලි කොලයක් අතට ගත්තත් පඨවි ආපෝ තේජෝ වායෝ හතරක් තමයි හම්බෙන්නේ. එතකොට ඒ සිහින දිනන්න කියලා අපි කොච්චර දැඟලුවත් හම්බෙන්නේ ওই දේවල් ටිකක් තමයි. එතකොට නොලබපු සැපයක් ඔය මේ ලෝකෙ මේ මිනිස්සු හොයන සැප අතරේ නේ අපි නොලබපු සැපයක් නෙමෙයි හැමදාම ලැබිච්ච දේවල් ටික. හැබැයි අර අවිද්‍යාව කොච්චර බලවත්ද කියනවා නම් අපිට පේන්නේ පෙර ජීවිතවලදීත් මේවා වින්දා කියලා. ඊටත් වඩා හොඳට වින්දා කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි වර්තමානයේ තියෙන ප්‍රමාණයට ගිජු වෙනවා, ඇලෙනවා, මුලා වෙනවා, ඒවට ආසා කර කර අපි ඒවත් එක්කම මුසපත් වෙලා, මත් වෙලා, අන්ධ වෙලා ජීවිතේ ගමන් කරනවා. එතකොට මෙන්න මේවා හොඳට තේරුම් ගන්න තමයි අපි මේ පින්දහම් සිද්ධ කරන්නේ. ඒ වගේ ලබන ආශිර්වාදයත් එකතු කරගෙන අවබෝධයත් ඒකට එකතු කරගන්න එකයි. ඒ නිසා ඔන්න ඔය කරුණු හොඳට සිහිපත් කරගෙන දහමින් පිට යන්න නැතුව පුළුවන් තරම් මේ දහමින් ආශිර්වාද ලබන කෙනෙක් වෙන්න ඕනේ. හින්දා පූජාව අපි වන්දනා කරන්න කලින් හොඳට සිහිපත් කරගමු. මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් එක ධාතුන් වහන්සේ නමක් ලැබලා එක්තරා කුමාරයෙක් භාගතුන් වහන්සේ අපේ භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මාස 5ක් උපස්ථාන කරලා සක්‍ර දෙවියන්ටත් වඩා ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. චූලරත දෙවියෝ කියලා. මාස 5ක් ගෞරවයෙන් මැරෙන්න ඉඳලා අඩු වයසින් මැරෙන්න ඒ හිටපු කුමාරයා නිරේ යන්න ඉඳලා එයාට පිනක් නැතුව එයා තරුණ කාලේ එයා රජ කුමාරයෙක් එයාට ප්‍රශ්න ආව අම්මා නැති වුණා රජ දේවිය ඊට පස්සේ අනිත් හිටපු මහේසිකා වෙලා හිටපු දේවිය එයාගේ හිටපු කුමාරවරු පුතාලා රජ කරව ගන්න ඕන හින්දා කේලම් කියලා මේ කුමාරයා වෙලෙව්වා. එයා කැලෑවල් වල හැමතැනම ඉතින් එහි මෙහි ඇවිද ඇවිද ඉන්නවා දඩයම් කරනවා. ඒ වෙන දෙයක් ක්‍රමයක් නැහැ. එයා ඒ ජීවිතේ තමයි ජීවත් වුනේ. ඒත් එහෙමෙදි තමයි මහා කච්චායන මහරහතන් වහන්සේගේ කුටිය ගාවෙන් අහම්බෙන් කැලේ ගාවෙන් යනකොට දවසක් දැකලා ගිහිල්ලා කතා කරන්නේ. ඉතින් අනතුර දැකලා උන්වහන්සේ මේ අඩු ආවුස තියෙන බව කිව්වට පස්සේ ඔහු ආනෝ නොමැරෙන්න මාර්ගයක් ගැන උපදේශක් අහනකොට කිව්වා එහෙම නොමැරීමක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මැරෙනවා හැමෝම මැරෙනවා කොහොමත් මැරෙනවා. නමුත් මැරුණාට පස්සේ ඊළඟ ජීවිතයේ යහපත් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ගොඩක් හොඳයි ඔයිට වඩා. කිව්වහම තමයි ධාතුන් වහන්සේ නමක් දෙන්නේ. සර්වඥ ධාතුන් වහන්සේ නමක්. එතකොට ඒ ධාතුන් වහන්සේලට මාස 5ක් උපස්ථාන කරනවා. එයා මැරෙනවා කියලා දැන තමයි කරේ. එහෙම කළා තමයි අර මහේශාක්‍ය දිව්‍ය ආත්ම භාවයක් ලැබෙයි. ශක්‍ර දෙවියෝ එනකොට එයාට ආපස්සට යන්න වෙනවා මෙයාගේ අනුභවය වැඩි නිසා. ඒ නිසා දැන් අද මේ කියන්නේ මාස 5ක් ධාතුන් වහන්සේ නමකට එහෙම උපස්ථාන කරපු කෙනෙකුටත් එච්චර ජීවිතේ පරිවර්තනයක් වෙනවා නම් අපි ප්‍රමාදයි කියලා ජීවිතේ තේරෙනවා නම් අද ඉඳලා ඉස්සරහට ගත වෙන දවස් ප්‍රමාණයක අපේ මන ගන්න දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ජීවත් වෙන තාක්කල් මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ දේවල් මගහැර ගන්න එක අඩු කර ගන්න ඕන. පුළුවන් තරම් මේ ධර්මයේ හැසිරෙන්න අවශ්‍ය වෙන දේවල් අපි එකතු කර ගන්න ඕන. එකතු කරගන්නේ අපිට අපේ ආරක්ෂාව ඒ තුලින් තමයි ලැබෙන්නේ. ඒ නිසා උපරිම ආරක්ෂාව තමයි මුළු සසරෙම සතර පායෙන් මිදිලා මගපලලාභී ආර්ය තත්ත්වයට පත් වෙන එක සෝතාපන්න ඵලයට පත් වෙන එක එතනින් එහාට උඩට යන එක. ඒ තාක් යනකම් පරිස්සම් වෙන්න එපා අපි. අදිසිය මැරෙයිද කියලා දන්නේ. ඒ නිසා ඒ මාර්ගයේ යනකම් අපිට ගමන් වේදමක් අපේ තියෙන්න ඕන.
ශක්තිය ගමන් වේදම තමයි මේ පින් කිරීමෙන් ලැබෙන ශක්තිය. ඒ හින්දා හොඳට සිත පහදවා ගමු. නිකන් නෙමෙයි අනිත් අය කරන හින්දා නෙමෙයි වෙන මොකක් හරි අවස්ථාවක් ලැබුණා හින්දා වෙන්න පුළුවන්. ඒවත් අපි මතක් කරන්නම්. නමුත් අවබෝධයේ මුහු කරගමු මේ කරගන්න මේ කරන වැඩේ මොකක්ද කියලා. මේ කරන වටිනා පින්කම අපි හැමෝටම අනතුරක් නැති පත්තැන තමයි නිවන. අනාරක්ෂිත බවක් නැති අතුරු විපාක නැති තැන තමයි නිවන. ඒ නිසා ඒ නිවනටපත් වෙන්න අපිට අද මේ කරන වන්දනාමය පින මේ කුසලය අපි හැමෝටම එකසේ උපකාර වේවා. හැමෝගෙම එකට එකතු වෙලා මේ කරන පින්කම අපි හැමෝටම සසරින් නිදහස් වීම ලබන උතුම් නිවනටම පැමිණෙන්නට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන සීල දෙනාටත් පින් දෙන්න බලාපොරොත්තු වෙන සීල ඥාතීන්ටත් යහපතක්ම වේවා සැනසීමක්ම වේවා පුණ්‍යානුමෝදනාවක්ම වේවා දියුණුවක්ම වේවා කියන ප්‍රාර්ථනාව පොදුවේ ඇති කරගෙන අපි දැන් එහෙමනම් චිත්ත පහදවාගෙන ගාතාවන් සජ්ජායනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වන්නට එහෙමනම් සූදානම් වෙමු. ඒ පූජාව පේනවා නම් ඔබට මේ පැත්තට හැරෙන්න පුළුවන්. අත් දෙක ගෞරවයෙන් වැඳ ගන්න. පූජාව පේනවා නම් ඒ දිහා බලලස් වහගන්න. හොඳට බුදුරජාණන් වහන්සේ ගැන අහගත්ත කරුණුත් එක්ක චුට්ටක් හිත පහදවාගෙන තැම්පත්ව දැන් අපි S2ත් අවශ්‍ය නම් අඩවන් කරගන්න. හොඳ සිහියෙන් වෙනත්